Hi everyone. ඔන්න අරගෙන ආවා අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. උදේම අපි ගියා බීච් එකක් බලන්න. ඒක මාතර කිට්ටුව බීච් එකක් නා ඔටුන්න. බීච් එකක් කියන්නේ ඉතින් කොහොමත් ලස්සන තැනක්නේ. ඒක හරි ලස්සනට විඳින්න පුළුවන් තැනක්. ඊට පස්සේ ඉතින් අපි පිටත් වුණා තවත් තැනක් බලන්න. මේ තමයි දෙවිනුවර පන්සල. පන්සල වගේම දේවාල කිහිපයකුත් මෙතන තියෙනවා. දෙවිනුවර පන්සලට යන ගමන් මම පොඩි දෙයක් කියන්න. මෙදා පාර මේ ට්‍රිප් එකේ වීඩියෝස් තුනම මම වොයිස් කරේ හොස්ටල් එකේ ඉඳන්. ඉතින් වොයිස් එකේ ප්‍රශ්න, බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන එක සද්ද, එඩිට් එකේ ප්‍රශ්න, බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වල ප්‍රශ්න ගොඩාක් ඇති. එහෙම වුණත් ඒ වීඩියෝස් බලපු, එකට කමෙන්ට් කරපු, ලයික් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හරි, ඉතින් මෙන්න මේ විදිහට අපි දෙවිනුවර පන්සලටත් ගියා. ඊට පස්සේ අපි ගියේ වෙහෙරහේන පන්සලට. මෙතනත් පුංචි කාලේ ඉඳන් ගිහින් තියෙනවා. ගෙදර ෆොටෝස් තියෙනවා චූටිම කාලේ ඉඳන්. හරිම ආස තැනක් යන්න. ඒත් එක්කම මේ වෙහෙරහේන පන්සලේ තියෙනවා විශ්‍රාම ශාලාවක්. එකපාරක් ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ඇවිල්ලා අපි එතන තමයි නතර වුණේ. ඉතින් අමතක වෙන්නේ නැති තැනක්. මේ වෙහෙරහේන පන්සලේ තියෙන විශේෂත්වය තමයි මේ පන්සලේ තියෙනවා උමං විහාරයක්. ඒකත් බිතුසිතුවම් එක්ක. මං හිතන්නේ ගනින්න බැරි තරම් චිත්‍ර ගානක් මේ පන්සලේ තියෙනවා. තවත් විශේෂම දේ තමයි මේ පන්සලේ මේ බිල්ඩින් එකේ උසටම තියෙන පිළිම වහන්සේ. උඩ තට්ටුවලට ගියපුවාම මෙන්න මේ විදිහට තමයි මේ පන්සල බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තමයි උඩම තට්ටුවේ view එක. ඊට පස්සේ අපි යන්න ලෑස්ති වෙන්නේ පරවි දූපතට. රන් දූපත. එහෙම නැත්තම් පරවි දූපත කියන්නේ මෙන්න මෙතනට. කලින් වතාවේ අපි එද්දි ගියේ මෙන්න මේ පරණ පාලමේ. පේනවනේ දැන් වෙලා තියෙන දේ. ඒ අකඩ පාලම සම්පූර්ණයෙන්ම කැඩිලා ගිහිල්ලා. දැන් අලුත් පාලමකින් තමයි යන්න තියෙන්නේ. මේ
ඒ පන්සලේ ඉදිකිරීම් කටයුතු තාම සිද්ධ වෙන ගමන් තියෙන්නේ. දූපතක තියෙන පන්සලක් නිසා වෙනමම වයිබ් එකක් තමයි එතන තියෙන්නේ. මාතරට එන ගොඩක් අය මග නොහරින තැනක් තමයි මේ පරවි දූපත කියන්නේ. මේ පන්සලේ ඉදිකිරීම් වලට පන්සල වැඳ පුදා ගන්න එන අයටත් දායකත්වයක් දක්වන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේ ආවේ පොල්හේන බීච් එකට. වීකෙන්ඩ් එකක් නිසා ලොකු සෙනගක් හිටියා. මන් දන්න විදිහට පොල්හේන බීච් එක කියන්නේ ටිකක් ආරක්ෂිත තැනක්. හැබැයි පහුගිය කාලේ මම දැක්ක නිවුස් වලට ගම් වතුර කාලෙට මේ පොල්හේනට කිමුල්ලු වෙනවා කියලා. ඉතින් ඒ වගේ කාලෙක ඔයාලා යනවා නම් ටිකක් ප්‍රවේශම් වෙන්න. මේ තමයි වැලිගම බීච් එක. මෙතන අපි හවස් වරුවම වගේ හිටියා. ඉතින් එක විදිහට වීඩියෝස් ගන්න පුළුවන් වුණා. මෙතන ලොකුවට සිප්පි කටු එහෙම තිබුණ නෑ හොඳ වෙලාවට. නැත්තම් ඉතින් මට වෙන වැඩක් නැති වෙනවා. මම මෙන්න මෙහාව අතට අරන් එහෙට මෙහෙට කර හිටියා. පස්සේ තමයි දැක්කේ මෙයාට පණ තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් පරිස්සමට ගිහින් තිබ්බා. මෙතන හිටපු මේ පැය කීපය ඇත්තටම කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. මොකද අපි ට්‍රිප් එක ගියපු හැම දිනම එකතු වෙලා මෙතනදි පොඩිවට අවුරුදු උත්සවයක් කරා. ඒවා ඇත්තටම හරිම ලස්සන මතක කවදාවත් අමතක වෙන්නේ නැති තරමටම. මෙතනේ අවුරුදු උත්සවයේ පොඩි වීඩියෝස් ටිකක් විතරයි තියෙන්නේ. දිනුමක් පරදුමක් හිතන්න නැතුව අපේ විනෝදයට විතරක් අපි කරපු අවුරුදු උත්සවයක්. මෙන්න මේක ගැන නම් කියන්න ඕනේ අපේ අවුරුදු උත්සවයේ දිහා බලන් හිටපු මුස්ලිම් කණ්ඩායමක් අපිට එකතු වුණා. ඉතින් එතන හිටපු ළමයි සිංහලෙන් සින්දුවක් කිව්වා. හරිම ලස්සනයි. ඉතින් මේක නේද ඇත්තටම අවුරුද්ද කියන්නේ. කිසිම බෙදීමක් නැතුව අපි හැමෝම එකතු වෙන එක. ඉතින් මෙදා පාර අවුරුද්ද මේ වගේ මතක ගොඩාක් එක්ක හරිම විනෝදයෙන් හරිම ලස්සනට ගෙවුණා. මේ වගේ දවස් මේ වගේ මතක මට හැමදාමත් ඉතුරු වෙන්න ඕනේ.
ඉතින් ඒ ලස්සන දවසට පස්සේ අපි අපේ ගෙදර බලා ඉන්න පිටත් වුණා. අපි ආවේ හයිවේ එක හරහා. ඉතින් මෙතන ඔයාලා දන්නවා හයිවේ එකේ සර්විස් ඒරියා එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ දවස් 3ක ට්‍රිප් එක ඉවර වෙන්න යන්නේ. අපි නුවරට එනකොට රාත් 12 පහුවෙලා තිබුණේ මට මතක විදිහට මේ දළදා වන්දනාවේ 3 වෙනි දවස. පේනවනේ නුවර වැවරවුමේ හිටපු සෙනඟ රාත් 12 මාරටත්. ඉතින් ලොකු පිරිසක් මෙදා දළදා වන්දනාවට නුවරට ඇවිත් තිබුණා. මේ සෙනඟ මේ විදිහටම නුවර වැවරවුමෙන් රතුබෝක්කුව හරහා අම්පිටිය පැත්තටම තිබුණා. කොහොමහරි ඉතින් මෙන්න මේ විදිහට අපේ ගමනත් මතක ගොඩාක් ඉතුරු කරලා 19 වෙනිදායි මෙන්න මේ විදිහට ඉවර වුණා. ආයෙත් දවසක හම්බ වෙනකන් ඔයාලා පරිස්සමට ඉන්න. ජීන් එන්නම්. බයි.